told your friend you're not okay? And tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away. Hello, අපි මෝල්ටාවා. ඉතින් ඇත්තටම අපිට ෆ්ලයිට් එක තිබුණේ උදේ ඒ හින්දා අපි ඉටලි වල ඉඳන් මෝල්ටාවේ. අපිට හරියට බැලුවොත් භාගයක්වත් ගියේ නැහැ මෝල්ටාවලට එන්න. දැන් අපි ඇවිල්ලා අපිට මොනවත් අපේ චෙක් කරන දේවල් තිබුණේ නැහැ මෙහි එයාපෝට් එකේ. මොකද අපි සෙනගෙන් කන්ට්‍රි එකක ඉඳලා ආපු හින්දා. ඊට පස්සේ අපි ගත්තා ඩේ පාස් එකක් මේ රට ඇතුලේ අපි දෙන්නට ට්‍රැවල් කරන්න. ඉතින් ඕගොල්ලෝ මෝල්ටා එනවා නම් ඔයාලටත් පුළුවන් එයාපෝට් එකෙන්ම ඒ ඕනේ ඩේ පාස් එක ගන්න. අපි කීයක් ගියාද තරිදු ඩේ පාස් එකට? කොහොමද ඒක තියෙන්නේ? 12 singles day journey එකක් තියෙන එකට යුරෝ 19ක් යනවා. ඒ කියන්නේ අපි දෙන්නටම 6 පාරක් යන්න පුළුවන් මේ පාස් එකේ මේ ටිකට් එකේ. පොඩි කාට් එකක් වගේ තියෙන්නේ. ඕකේ. ඉතින් එහෙනම් එකතලා ඉන්න vlog එකත් එක්ක අපි යන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ටත් දෙන්නම්. ඉතින් මොල්ටා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ඉස්සරහම අපිට බස් සර්විස් එකක් තියෙනවා. ඉතින් එතනින් අපිට ඕන කරන බස් ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාට ටැක්සි එකක් ගන්න ඕනේ නැහැ මේ රට ඇතුලේ ට්‍රැවල් කරන්න. මේක හරිම පුංචි රටක්. ඔයගොල්ලන්ට දවස් 2ක් වගේ තිබුණොත් හොඳටම ඇති මේ මුළු රටම බලලා වුණත් ඉවර කරන්න. ඉතින් අපි මුලින්ම හිතුවා ගොඩාක් මේ රටේ ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් තියෙන ප්ලේස් එකක් විසිට් කරන්න ඕනේ කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවා මෝල්ටා කියලා කියන්නේ අයිලන්ඩ් එකක්. ඒ නිසා මේ රට වටේම තියෙන්නේ මහ මුහුද. හරිම ලස්සනයි. මම මේකට අදාළ වීඩියෝ එකක් මගේ Facebook එකේ දාලා තියෙනවා. සමහර විට ඔයගොල්ලෝ දකින්නත් ඇති. ඉතින් ඔයගොල්ලෝ සමහර විට පොපායි මූවි එක හරි එහෙම නැත්නම් ඒ කිඩ්ස් කාටුන් එක හරි බලලා තියෙනවා නම් මේක ඔයාලට හරිම ඉන්ටරෙස්ටිං තැනක් වෙයි. ඉතින් අපි මුලින්ම එයාපෝට් එකේ ඉඳලා ඇවිල්ලා කෙලින්ම මෙතෙන්ට ආවා. හැබැයි එයාපෝට් එකේ ඉඳලා ගත්තොත් අපිට පැයක් විතර ගියා. අපි මොකද අපි බස් වල තමයි ආවේ. ඉතින් ඒ නිසා අපිට පැයක් විතර ගියා මෙතෙන්ට එන්න. මෙතන තියෙන විශේෂත්වය තමයි පොපායි ෆිල්ම් එක හැදෙන්නේ මෙතන 1980 දී. ඉතින් මේ තැන හරිම ලස්සන තැනක්. මං හිතන්නේ මම රටවල් කීපයක ට්‍රැවල් කරලා තියෙන හැම බලද්දී හරිම ලස්සනට දැකපු තැනක් තමයි මේ පොපායි විලේජ් එක කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම අපි ටිකට් එකක් අරගෙන තමයි මෙතෙන්ට යන්න ඕනේ. හැබැයි අපිට ෆ්‍රී හම්බ වෙනවා ඒගොල්ලොන්ගෙන් පෝස්ට් කාඩ් එකක්, පොපායි පෝස්ට් කාඩ් එකක්. ඒ වගේම ඒගොල්ලන්ගේ සුවිනියර්ස් ගන්න තැනක් තියෙනවා. ඉතින් එතනදී පොපායි ෆිල්ම් එකටත් කාටුන් එකටත් අදාළව ඕගොල්ලන්ට සුවිනියර්ස් ගන්නත් පුළුවන්. මෙතන ඇත්තටම ඩ්‍රීම් එකක් වගේ හරිම ලස්සනයි.
දවස පුරාම මෙතන හරිම ඇක්ටිව් තැනක්. විශේෂයෙන්ම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේ තියෙන ගෙවල් ඔක්කොම හදලා තියෙන්නේ ලී වලින්. ඉතින් මේ අවශ්‍ය කරන ලී ගෙනල්ලා තියෙන්නේ නෙදර්ලන්තනුත් කැනඩාවෙනුත් කියලා සඳහන් වෙනවා. මොකද මෝල්ටා කියලා කියන්නේ ගොඩාක් නැචරල් රිසෝසස් අඩු රටක්. ඉතින් ඒගොල්ලොන්ට මේකට අවශ්‍ය දැව හොයාගන්න බැරි වෙලා තියෙනවා. හරියට බැලුවොත් අවුරුදු 40කටත් වැඩිය පරණ ගමක් තමයි මේ පොපාය විලේජ් එක කියලා කියන්නේ. ඔගොල්ලොන් සමහර විට දන්නවත් ඇති මේක අවුරුද්දේ සමහර මාසවල මෙතන ඒගොල්ලෝ ඕපන් කරන්නේ නැහැ. හැබැයි සමයකේ වගේ එනවා නම් ඔගොල්ලොන්ට අනිවාර්යෙන්ම බලන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඉටලි වල වගේ ඉඳලා එනවා නම් ඒගොල්ලොන්ට යන්න හොඳම තැනක් තමයි පොපායි විලේජ් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලොත් මෝල්ට යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔගොල්ලොන්ගේ ලිස්ට් එකට පොපායි විලේජ් එක ඇඩ් කරගන්න. Wonderful, everyone to the main square. We end up everyone facing Popeye. Shake and shake. One more time, food, everything is food. That was easy, right? And now, guess who's next? It's olive oil. Now hand to hand like this. And ready to clap. Clap, clap. You know where it is. Clap, clap. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.